Welcome to SL Tiny TV. අන්දරේ සහ දිව්‍ය භෝජනය. දවසක් අන්දරේ රජවාසලට යනකොට රජතුමා හරිම රසවත් පළතුරු වගේක් කමින් හිටියා. අන්දරේටත් මේවා දකින්නකොට හරිම බඩගින්නක් ඇති වුණා. ඒත් රජතුමා අන්දරේට කන්න දෙන්න අදහසක්වත් තිබුණේ නැහැ. අන්දරේ රජතුමා ළඟට ගිහින් මෙහෙම කිව්වා. රජතුමනි, ඊයේ රෑ මම හරිම අපූර්ව හීනයක් දැක්කා. මම දිව්‍ය ලෝකෙට යනවා. එහි තියෙන පළතුරු මේ වගේමයි. හැබැයි ඊට වඩා දසදහස් ගුණයක් රසයි. රජතුමා මේක අහලා කුතුහලයෙන් ඇහුවා, ඇත්තද අන්දරේ? ඉතින් ඒ දිව්‍ය ලෝකේ පළතුරු කන්නේ කොහොමද කියලා. ඒවා කන්න ක්‍රමයක් තියෙනවා රජතුමනි. දිව්‍ය ලෝකේ පළතුරු කනකොට ඇස් දෙක තද කරලා පියාගන්න ඕනේ. එතකොට තමයි ඒ දිව්‍ය රසය දැනෙන්නේ. ඔබ වහන්සේත් මේ පළතුරු කනකොට ඇස් දෙක පියාගෙන කාලා බලන්න. එතකොට මේ වගේ දිව්‍ය රසය දැනේවි කියලා අන්දරේ කිව්වා. රජතුමා අන්දරේ කියපු දේ විශ්වාස කරලා පළතුරු කෑල්ල කටේ තියාගෙන ඇස් තද කරලා පියාගත්තා. ඒ වෙලාවේ ප්‍රයෝජන ගත්ත අන්දරේ රජතුමාගේ පිගානේ තිබුණු පළතුරු ඔක්කොම හෙමින් සැරේ තමන්ගේ මල්ලට දාගත්තා. රජතුමා ඇස් ඇරලා බලනකොට පිගාන හිස්. "කෝ අන්දරේ මගේ පළතුරු ටික?" රජතුමා පුදුමයෙන් ඇහුවා. "අනේ රජතුමනි, ඔබ වහන්සේ ඇස් පියාගෙන ඉන්නකොට දිව්‍ය ලෝකයෙන් දෙවිවරු ඇවිත් ඒ පළතුරු ටික ආපහු අරගෙන ගියා. ඔබ වහන්සේට ඒ තරම්ම දිව්‍ය රස දැනුණා නේද?" අන්දරේ hina වෙවි ඇහුවා. රජතුමාට තේරුණා අන්දරේ තමන්ව රැවට්ටුවා කියලා. ඒත් අන්දරේගේ ඒ කපටි මොළයට රජතුමාට hina ගියා මිසක් තරහක් ආවේ නැහැ. හැබැයි දුවේ පුතේ, කපටි මිනිස්සු තමන්ගේ වාසිය තකා ඕනෑම උපක්‍රමයක් භාවිතා කරන්න පුළුවන් නිසා අන් අය කියන දේ නුවණින් විමසා බැලිය යුතුයි. තුනා මේ වගේ ලස්සන කතන්දර ඔයාලට තවත් අහන්න බලන්න ඕනේ නම් අපිව subscribe කරලා තියාගන්න. Thanks for watching, everyone. See you next time. Bye-bye.